ලැබුවා වූ 2026 නව වර්ෂය සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා කියා ලෝකවාසී සියලු දෙනාට මම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ අලුත් දවස මගේ ආරම්භය පුංචි වීඩියෝ එකකින් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. රෑ 12යි වෙලාව චූටි පැටියයි හස්බන්ඩ් දෙන්නා නිදි. මම බුදු පහන තියලා දවස ආරම්භ කරලා අන්න උදේ අපි තුන් දෙනාම එකතු වෙලා කිරි උතුරලා තමයි අනිත් වැඩ කටයුතු පටන් ගන්න කියලා සූදානම් වෙන්නේ. අපේ කිරිමුට්ටිය චුට්ට දැන් උතුරන්නයි හදන්නේ. ඔන්න අපේ කිරිමුට්ටිය දැන් උතුරගෙන එන්නේ. අපි ගෙදර කිරි උතුරලා අපි අපේ ෂොප් එකේ කිරි උතුරන දැන් යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔන්න අපේ ෂොප් එකේ කිරි උතුරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. චූටි පැටියයි මමයි ෂොප් එකේ වැඩ කරන නංගිලා දෙන්නයි. අපි තුන් දෙනා එක ෂොප් එකක මේ කිරි උතුරනවා. හස්බන්ඩ්ගේ අයියයි ඒ දෙන්න එකතු වෙලා අනිත් ෂොප් එකේ කිරි උතුරන ගමන් මේ වෙලාවේ චූටි පැටින්න උදේ පාන්දරම හොඳ කෑමකුයි බීමකුයි අහු වෙලා තියෙන්නේ. එක නංගි කෙනෙක් අඩුයි. එයා එනකන් තමයි හැරි බල අපි තුන් දෙනා දෙන්න ඉන්නේ. ඔන්න එයාත් අහවල් දැන් ඊට පස්සේ අපි තුන් දෙනා එකතු වෙලා අපේ කිරිමුට්ටිය ඉතිරෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. අනේ අපේ එකම ප්‍රාර්ථනාව මේ කිරි ඉතිරෙනවා වගේ මුළු ලංකාවට මුළු ලෝකෙටම මේ ලැබුවා වූ නව වසරේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා තමයි අපේ නම් එකම බලාපොරොත්තුව. තියෙන විපත් කරදර හැම දෙයක්ම නැති වෙලා සියලුම දෙනාට සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලැබෙන්න කියලයි අදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ.
ඔන්න අපේ කිරිමුට්ටිය උතුරගෙන තමයි දැන් නම් එන්නේ. ඉතින් අද ලැබුවා වූ නව වසරේ ඔයාලා කරන කියන හැම දෙයක්ම ඔයාලා හිතන විදිහෙන් හිතන ආකාරයට හැමදේම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ගිහින් එන්නම්.